බෙඩ්ෂීට් එකක් ඇඳන් පන්සලට ආපු ඉසුරුගේ පෙම්වතිය දේශානිට සිදු වූ දේ. මේ දිනවල කලාලෝකයේ මෙන්ම සමාජ මාධ්‍ය තුලත් බොහෝසේ දක්නට ලැබෙන නවතම පෙම්වතුන් වල වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ රංගන ශිල්පී දේශානි නෙහාරයි. ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ මින් පෙර පෙම්වතිය වී සිටියේ ජනප්‍රිය නිලිත් හරින්දි ප්‍රනාන්දුයි. එම සම්බන්ධය අවසන් වීමෙන් පසු මේ වන විට ඇගේ පෙම්වතා වන්නේ රංගන ශිල්පී චතුර රාජපක්ෂයි. දේශානි නෙහාරාගේ පෙම්වතා වී සිටියේ රංගන ශිල්පී නිමේෂ් එදිරිසිංහයි. ඉසුරුගේ සහ දේශානිගේ පෙර සබඳතා අවසන් වීම හේතුවෙන් මේ වන විට ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී සිටිනවා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා පසුගියදා බලපිටියේ බෝට් සපාරි සංචාරයකට ගොස් සිටියා. එම අවස්ථාවේ දේශානි බෙඩ්ෂීට් එකක් ඇඳ ඉසුරු සමග කළ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා. එයට හේතුව වන්නේ ඔවුන් බුදු පිළිමයක් ඉදිරියේ එසේ හැසිරීමයි. සමාජ මාධ්‍ය තුලින් ඔවුන්ට මේ වන විට දැඩි දෝෂාරෝපණයක් එල්ලවන්නේ විහාරස්ථානයකට බෙඩ්ෂීට් එකක් ඇඳ යාම හේතුවෙන්.